හැමදෙනාටම අද බක්පුර පසළොස්වක පොහොය දවසේ සම්බුද්ධ ශාසනයෙහි වටිනා කරුණු කාරණා රාශියක් සිදු වුණ අසිරිමත් පොහොය දවසක් විදියට බක්පුර පසළොස්වක පොහොය දවස සිහිපත් කරන්න පුළුවන්කමක් ලැබෙනවා. තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් 5 වෙනි වර්ෂයේදී ශ්‍රී ලංකා ධර්මයේ තලයේ නාගදීප පුදබිමට වැඩම කරව දවස විදියට බක්පුර පසළොස්වක පොහොය දවස සිහිපත් කරන්න පුළුවන්කමක් ලැබෙනවා. චෝලෝදර මහෝදර කියන නාරජුන් දෙදෙනා අතර මිනි පළඟකට ඇති වූ යුද්ධයක් සමනය කිරීම සඳහා තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේ ලංකාවට දෙවැනි වර වැඩම කරන්නට ඒ එදින තථාගත සම්බුදු පියාණන් වහන්සේට මණියක්කිත නාරජුන් විසින් කැලණි පුදබිමට වැඩම කරන ලෙස ආරාධනාවන් සිදු කරන්නට දෙනවා. ඒ වගේම තමයි සතර පෙර නිමිති අතරින් සිද්ධාර්ථ මහ බෝසතාණන් වහන්සේ පළවෙනි පෙර නිමිත්ත විදියට මහලු රුවක් දැකීම සිද්ධ වුණා කියලා කියන්නේ මෙන්න මේ බක්පුර පසළොස්වක පොහොය දවසේ. ලංකාවාසී ලෝකවාසී සියලුම බෞද්ධ ජනතාව මේ බක්පුර පසළොස්වක පොහොය දවස මුල් කරගෙන තෙරුවන් කෙරෙහි අපමණ ශ්‍රද්ධාව ඇති කරගෙන තම ජීවිතයේ සාර්ථක ජීවිතයක් කරා ගත කරන්නට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරවා ගැනීම සඳහා අද මේ පොහොය දවස ඔබේ ජීවිතේ සාර්ථක ජීවිතයක් කරා ගෙනියන්නට කටයුතු කරනු ඇතැයි විශ්වාස කරමින් තුන්සිත පහදවාගෙන පෙහෙවි තෙරුවන් කෙරෙහි අපමණ ගෞරවයෙන් යුක්තව පින්කම් සිදු කරමින් ජීවිතයේ සාර්ථක කරගන්න ලෙස බොහෝම කරුණාවෙන් යුක්තව ඉල්ලා සිටිනවා. හැමදෙනාටම සම්මා සම්බුදු සරණ ප්‍රාර්ථනා කරනවා. සියලු දෙවියන්ගේ ආශිර්වාදය රැකවරණය ප්‍රාර්ථනා කරනවා.